ආයිබෝවන් සියලු දෙනාම මැත්ස් A+ නාලිකාවට පිළිගන්නවා. ඉතින් අද ඉඳන් අපි සෑම සතියක් පාසාම 3 4 5 ශ්‍රේණි සඳහා ඒ කියන්නේ ශිෂ්‍යත්ව විභාගය සඳහා එන ගණිත ගැටලු විසඳීම් කීපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා සතියක් පාසා වීඩියෝ මාලාවක් මගින්. ඉතින් මේක ඉතාමත් ප්‍රයෝජනවත් වෙයි ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දුව පුතාලට. ඉතින් දෙමව්පියන්ට පුළුවන් ශිෂ්‍යත්ව විභාගය සඳහා එන ගණිත ගැටලු සෑදීමට ඔයගලන්ට අපහසුතාව තියෙනවා නම් මේ වීඩියෝ මාලාව තමන්ගේ දරුවට පූර්ණ අධීක්ෂණයක් යටතේ දර්ශනය වීමට සලස්වන්න. ඉතින් දුව පුතාලට මේක දෙනකොට අනිවාර්යෙන් කොලයක් පෑනක් කොලයක් පැන්සලක් පෑනක් මොනවා හරි එම ලියන දේවල් ටිකක් ඒගොල්ලන්ට එකතු කරන්න මේ වීඩියෝ මාලාවත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරනකොට. ඊටමත් පැහැදිලිව කියනෝ දෙමව්පියෝ මේ වීඩියෝ මාලාව දරුවන්ට නරඹන්න දෙනකොට මේක ඊටමත් කෙටි වීඩියෝ යන්නේ. ඒක නිසා ඒ කෙටි වීඩියෝ එකේ කාලයත් එක්ක ඕගොල්ලෝ ඊටමත් අධීක්ෂණයෙන් යුතුව තමන්ගේ දුව පුතාට මේ වීඩියෝ මාලාව නරඹන්න දෙන්න. ඉතින් මේකේ ගණිත ගැටලු ශිෂ්‍යත්වයට එන ගණිත ගැටලු වලින් ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු සෑහෙන ප්‍රමාණයක් වෙනස් කරන්න පුළුවන් මේ ගණිත ගැටලු වලට. ඒක නිසා තමයි අපි තීරණය කරේ සතියක් පාසා මේ විදිහේ ගණිත ගැටලු හදන විදිහේ වීඩියෝ මාලාවක් ඔයගොල්ලන්ට ලබා දෙන්න. ඉතින් අද පළවෙනි අදියර විදියට පළවෙනි වීඩියෝ විදියට අපි ගණිත ගැටලු 10ක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ගණිත ගැටලු සාකච්ඡා කිරීමේදී යම් කිසි එක් ක්‍රමයකට තමයි ගණිත ගැටලුවක් විසඳීම කියලා දෙන්නේ. ඉතින් ඊට වඩා ලේසි සමහරක් වෙලාවට ඊට වඩා ලේසි ක්‍රමවේදයන් ඕගොල්ලෝ දැනුවත් ඇති. එහෙම දැනුවත් භාවයක් තිබුණොත් මොනවා හරි එහෙම ඊටමත් පහසුවෙන් තව මම කියලා දෙනවට වඩා පහසුවෙන් ඕගොල්ලන්ට මේක හදන්න පුළුවන් නම් හැකියාවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා මෙන්න මේ විදිහට මේක හදතයි කියන්නේ. එතකොට අපිට පුළුවන් මේ මැත්ස් A+ නාලිකාව හරහා ඒක සියලුම දුව පුතාලට මේ විදිහට මේක කරන්නත් පුළුවන් කියන අධ්‍යාපනය ලබා දෙන්න. ඉතින් අධ්‍යාපනය කියන්නේ මේ විදිහේ එක් එක්නාගේ කුසලතාවයන් එළියට ගන්න පුළුවන් තැනක්. ඉතින් එහෙම ඔයගොල්ලෝ දන්න දේවල් තියෙනවා නම් අපිත් එක්ක සාකච්ඡා කරන්න. ගණිත ගැටලු විසඳීමේදී මොනවා හරි අඩුපාඩුවක් සිද්ධ වුණොත් සියලු දෙනාමට පුළුවන් කමෙන්ට් එකක් විදියට ඒ දේ අපිට දෙන්න. ඉතින් මේ විදියට ඉදිරියට සෑම සතියක් පාසාම ශිෂ්‍යත්ව විභාගය සඳහා එන ගණිත ගැටලු විසඳීම් අපි 10ක් කතා කරන සතියක් පාසා. ඉතින් අපේ මැත්ස් A+ නාලිකාව subscribe කරගෙන follow කරගෙන යන්න. එතකොට ඕගොල්ලන්ට සතියක් පාසා එන මේ වීඩියෝස් ඕගොල්ලන්ට බලන්න හැකියාව තියෙනවා. මම නැවත වරක් කියන මේක දෙමව්පියෝ නම් නරඹන්නේ. දෙමව්පියෝ තමන්ගේ දුව පුතාට මේ වීඩියෝ මාලාව නරඹන්න දෙනකොට පූර්ණ අධීක්ෂණයක් යටතේ ලබා දෙන්න. right. එහෙනම් අපි අද වීඩියෝ මාලාවේ පළවෙනි කොටසට අපි සම්බන්ධ වෙමු. right. ඔන්න පළවෙනියෙන් අපිට දීලා තිනවා ප්‍රශ්න දෙකක් ඕගොල්ලන්ට තිරේ දකින්න පුළුවන්. ඉතින් අපි පළවෙනි ප්‍රශ්නෙට යමු. හිස්තැනට ගැලපෙන පිළිතුර තෝරන්න. ඒ කියන්නේ මේ තින්නේ මොනවා හරි රටාවක්. සංඛ්‍යා රටා කියන පාඩමට තමයි මේ අයිති වෙන්නේ. සංඛ්‍යා රටා වලින් තමයි මේ දේවල් හැදිලා තියෙන්නේ. එහෙනම් අපි බලමු පළවෙනි මෙතන තියෙන්නේ ABCD කියලා තියෙනවා. පළවෙනියෙන් දීලා තියෙනවා. දෙවෙනියට දීලා තියෙනවා BCDE කියලා. තුන්වෙනියට දීලා තියෙනවා CDEF කියලා. එහෙනම් මෙන්න හිස්තැනක් තියෙනවා. හිස්තැනට ගැලපෙන පිළිතුර තෝරන්න කියලා තමයි දෙන්නේ. right. එහෙනම් පුතේ මෙන්න මේ මම මේ යටින් ලියලා තියෙන ABCDEFGHI ටිකක්. මෙන්න මේක ගැටලුවේ එන්නේ නැහැ. මේක ගැටලුවේ අපිට දකින්න හම්බෙන්නේ නැහැ. මේ ගැටලුව निराකරණය කර ගැනීම සඳහා තමයි ඕගොල්ලන්ට කියලා දෙන්න හින්දා තමයි පුතේ මම මේක මෙහෙම දාලා තියෙන්නේ. ගණිත ගැටලුව සඳහා එන්නේ මෙන්න මේ උඩ පේලි දෙක පමණයි. හිස්තැනට ගැලපෙන පිළිතුර තෝරන්න මෙන්න මේ නිදසුන් කීපය විතරයි. එහෙනම් මෙන්න මෙතන මම මේ ABCDEFGHI කියන එක අරන් තින්නේ ඉංග්‍රීසි හෝඩිය. ඉංග්‍රීසි හෝඩිය තමයි පුතේ පිළිවෙලට ලියලා තින්නේ. එහෙනම් බලමු අපි පළවෙනි එක ABCD. ABCD කියන්නේ
මුල් ඉංග්‍රීසි අකුරු 4. ඊට පස්සේ B වලින් තමයි පුතේ පටන් ගන්න තියෙන්නේ. B C D E. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ උත්තරේ දීලා තියෙන්නේ A B C D. එහෙනම් B වල ඉඳන් පටන් අරන් B C D E. එහෙනම් ඊළඟ එක පටන් ගන්න ඕන C වලින්. C වලින් පටන් ගත්තාම පිළිවෙලින් C D E F. එහෙනම් ඊළඟ පිළිතුර පටන් ගන්න ඕන පුතේ D වලින්. D වල ඉඳන් ඉංග්‍රීසි අකුරු 4ක් කියන්නේ D E F G. එහෙනම් මෙන්න මේ රතු පාටින් තියෙන පුතේ නිවැරදි පිළිතුර D E F G කියලා තමයි මෙතෙන්ට හිස් තැනට ගැලපෙන පිළිතුර අපිට ලැබෙන්නේ. මම හිතනවා පැහැදිලි කියලා. අපි දෙවෙනි ගැටලුවට යමු. හිස් තැනට ගැලපෙන පිළිතුර තෝරන්න. 1 2 3 5. right? දෙවෙනියට දීලා දිනවා 3 4 2 3 4 6. right? තුන්වෙනියට දීලා දිනවා 3 4 5 7. එහෙනම් හිස් තැනක් තියෙනවා. හිස් තැනට ගැලපෙන පිළිතුර තමයි අපෙන් අහන්නේ. එහෙනම් මෙන්න මේකටත් පාවිච්චි වෙන එක අපි ලියලා දිනවා පල්ලෙහාන්. මේක ප්‍රශ්න පත්‍රයට එන්නේ නැහැ. මේක අපි ගාන හදන්න තමයි මේක අපි පාවිච්චි කරන්නේ. එහෙනම් 1 2 3 4 5 6 7 8 9. ඉලක්කම් පිළිවෙලින් ලිව්වොත් මෙන්න මේ ඉලක්කම් පිළිවෙලින් ලියලා දින කොටසෙන් තමයි අපිට මේ ගාන ඉතාමත් පහසුවෙන් හදාගන්න පුළුවන්. බලමු මේ කොටසේ මුල උත්තරේ 1 2 3 5. 1 2 3 4 නෑ පුතේ 5. හරි. එහෙනම් ඉලක්කම් 3ක් පිළිවෙලට තියෙනවා. 4 වෙනි ඉලක්කම එන්නේ එක ඉලක්කමක් කැරලා. right? ඒක තමයි මේකේ ගාන හදලා තියෙන රටාව. එහෙනම් අපි බලමු මෙන්න මේකේ දෙවනියට තියෙනවා 2 3 4 6. එහෙනම් දෙකෙන් තමයි පුතේ පටන් ගන්න තියෙන්නේ. 2 3 4. එහෙනම් මුල් ඉලක්කම් 3 පිළිවෙලින් එන්න ඕන. 2 3 4. ඊට පස්සේ ඉලක්කමක් අතෑරලා තමයි ඊළඟ ඉලක්කම ලියන්නේ. 6 කියලා තමයි එන්න ඕන. 5 අපි පාවිච්චි කරන්නේ නැහැ. ඊළඟ එක පටන් ගන්න පුතේ 3ෙන්. එහෙනම් 3 4 5. එහෙනම් 6 ලියවෙන්නේ නැහැ. 7 ලියවෙන්නේ. එහෙනම් අපි ඊළඟ පිළිතුර පටන් ගන්න ඕන පුතේ 4ෙන්. 4 5 6. මුල් ඉලක්කම් 3 ලියනවා පිළිවෙලට. 4 5 6. එහෙනම් 7 ලියවෙන්නේ නැහැ. ඊළඟට ලියවෙන්නේ 8. එහෙනම් නිවැරදි පිළිතුර විදියට මම මෙන්න මේ රතු පාටින් දාලා තියෙන එක එනවා 4 5 6 8 කියන තමයි නිවැරදි පිළිතුර විදියට අපිට ලැබෙන්නේ. අපි ඊළඟ ගානට යමු. එහෙනම් ඒකෙත් තියෙන පුතේ හිස් තැනට ගැලපෙන පිළිතුර තෝරන්න කියලා. එහෙනම් වෘත්තයක් දීලා තිනවා රවුමක්. මේ රවුම කොටස් 8කට බෙදලා තිනවා. එහෙනම් බලමු මේ කොටස් 8ෙන් කොටස් 7ක ඉලක්කම් දීලා තිනවා. එහෙනම් මේ මුලින් ඉඳන් අපි බලන් යන්. මෙතන 6 තිනවා 18 තිනවා. මෙතන තියෙන හිස් තැනක්. මෙතන 6 තිනවා 12 තිනවා 9 තිනවා 14 තිනවා 3 තිනවා. එහෙනම් බලමු පුතේ මේකේ මොකක් හරි සංඛ්‍යා රටාවක් තියෙන්න ඕන. එහෙනම් බලන්න මෙන්න මේ වෘත්තයේ කොටස් 8කට බෙදලානේ තියෙන්නේ. මෙන්න මේ මුහුණට මුහුණ තියෙන කොටස්. මෙන්න මේ 6යි 12යි බලන්නකෝ. 6යි 12යි බැලුවාම 6යි 12යි අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. හරි. මෙන්න මේ 6 කියන එක දෙකෙන් වැඩි කරලා තමයි පුතේ 12 ඇවිල්ලා තියෙන්නේ. බලමු අපි අනිත් එකෙත් ඒ වගේද කියලා. 3යි 6යි. ඒකෙත් එහෙමයි. 3 දෙකෙන් වැඩි කරලා තමයි පුතේ 6 ඇවිල්ලා තින්නේ. බලමු මේ අපි දාලා තියෙන තව එකක් 14 තින්නේ මෙතනට උත්තරයක් එන්න ඕන. එහෙනම් හිස් කොටුවක් තියෙන්නේ. අපි මේ තව සම්පූර්ණ වෙච්ච එකක් තියෙනවනේ. ඒකත් බලමු. 18යි 9යි. 18යි 9යි. මේක එහෙනම් කුඩාවට ලියලා තියෙන ඉලක්කම කුඩා සංඛ්‍යාව. කුඩාවට ලියලා තින්නේ කුඩාම සංඛ්‍යාව දෙකෙන් වැඩි කළා තමයි පුතේ විශාල සංඛ්‍යාව අරන් තියෙන්නේ. එහෙනම් 9 දෙකෙන් වැඩි කරාම 18යි. මේකේ 18 තමයි ඇවිල්ලා තින්නේ. බලන්න ආපහු 6 12 6 12 තියෙන්නේ. එහෙනම් මේ කුඩාම සංඛ්‍යාව දෙකෙන් වැඩි කළා තමයි පුතේ මේ විශාලම සංඛ්‍යාව අරන් තින්නේ. එහෙනම් 6 දෙකෙන් වැඩි කරාම 12යි. එහෙනම් 3 දෙකෙන් වැඩි කරාම 6 ඇවිල්ලා තිනවා. එහෙනම් මෙතන 9 දෙකෙන් වැඩි කරාම මෙන්න මෙතෙන්ට 18 ඇවිල්ලා තිනවා. එහෙනම් මෙන්න 14යි මෙතන හිස්සනක් තින්නේ. එහෙනම් අපි බලමු එන්න පුළුවන් උත්තර මොනවද කියලා. එහෙනම් අපිට හිතුනොත් අපි දැන් ගත්තු සෑම සංඛ්‍යාවම දෙකෙන් වැඩි කරලානේ අරන් තින්නේ. මෙතන 14 කියන එක දෙකෙන් වැඩි කරොත් පුතේ 28 එන්න ඕන. එහෙනම් බලන්න
මෙතන 28 කියලා උත්තරයක් තියෙනවද? 10 8 18 7 කියලා තියෙන්නේ. රයිට්. එහෙනම් 28 කියලා උත්තරයක් නැහැ. එහෙනම් අපිට තේරෙන්න ඕන පුතේ මෙන්න මෙතන හිස් කොටුවට ලියපු සංඛ්‍යාව දෙකෙන් වැඩි කරලා තමයි 14 එන්න ඕන. එහෙනම් හිස් කොටුවට එන සංඛ්‍යාව දෙකෙන් වැඩි කරාම තමයි 14 හැදෙන්න ඕන. එහෙනම් පුතේ හිස් කොටුවට එන්න ඕන සංඛ්‍යාව මෙන්න මෙතනින් අපි ගත්තොත් 7 කියන ඉලක්කම තමයි ගන්න ඕන. එහෙනම් මෙතෙන්ට 7 ආවොතින් අපි බලමු 7 දෙකෙන් වැඩි කරාම 14යිනේ. එහෙනම් නිවැරදි පිළිතුර විදියට පුතේ අපිට ලැබෙනවා සංඛ්‍යාව 7 කියලා. රයිට්. ඔන්න ඔය වගේ වෘත්ත හරහා එන එක සංඛ්‍යා රටාවක් තමයි පුතේ මේ දීලා තියෙන්නේ. ඉතින් මේ වගේ සංඛ්‍යා රටා ගොඩක් තියෙනවා. අපි ඉදිරියට මේ සංඛ්‍යා රටා සියල්ල සාකච්ඡා කරනවා සතිපතා වීඩියෝ මාලාව හරහා. මම හිතනවා පැහැදිලි ඇති කියලා. අපි ඊළඟ ගානට යමු. රයිට්. මෙම රූප වලින් කාලක් දැක්වීමට රූප කීයක් පාට කළ යුතුද කියලා තියෙනවා. එහෙනම් බලන්න පුතේ මෙන්න මේ යටින් දීලා තියෙන සිලින්ඩර හතරක් පේනෝ නේද? මොනවා හරි භාජන හතරක්. ඒ භාජන හතර ගානේ නෑ පුතේ. ගානේ තියෙන්නේ මෙන්න මේ කොටුව පමණයි. එහෙනම් මේ කොටුවේ බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11 12. හරි. මේ කොටුව ඇතුලේ තියෙන පුතේ තරු 12ක්. එහෙනම් බලමු අපි මේ තරු 12 භාජන හතරකට බෙදලා. මොකද අපි කාලක් හොයන්න නම් මේ කොටස් මෙන්න මේ කොටුවේ තියෙන කොටස් හතරකට බෙදිය යුතුයි. කාලක් කියන්නේ පුතේ කොටස් හතරකට බෙදලා ඒකෙන් එක කොටසක්. ඒක නිසා තමයි පුතේ මම බදුන් හතරකට මෙන්න මේ විදියට තරුව ගානේ දාගෙන ගිහිල්ලා තිනවා. එහෙනම් සමානව දානවා. පිළිවෙලින් තරු දාගෙන යනවා. එහෙනම් මේ තරුවක් මේකට දානවා, මේකට දානවා, මේ සිලින්ඩරයටත් දානවා, මේ සිලින්ඩරය ඇතුළටත් දානවා. රයිට්. ඊට පස්සේ ආපහු නැවත මේ සිලින්ඩරයට තරුවක් දානවා, මේකටත් දානවා, මේකටත් දානවා, මේකටත් දානවා. එහෙනම් ඔන්න ආපහු සිලින්ඩර හතරට තව තරුව ගානේ දැම්මා. තව තරු ඉතුරු වෙනවා. එහෙනම් ඉතුරු තරු ටිකත් මේකට එක එක දාගෙන යනවා. එහෙනම් පළවෙනි සිලින්ඩරේ එක තරුවක් දැම්මා. දෙවෙනි සිලින්ඩරයට එක තරුවක් දැම්මා. තුන්වෙනි සිලින්ඩරයට තව තරුවක් දැම්මා. හතරවෙනි සිලින්ඩරයට තව තරුවක් දැම්මා. එහෙනම් බලන්න මේ තරු 3යි, මෙතන 3යි 6යි, මෙතන 3යි 9යි, මෙතන 3යි 12යි. තරු 12ම අපි බෙදලා ඉවරයි. එහෙනම් මේ එක සිලින්ඩරයක් ඇතුලේ තරු කීයක් තියෙනවද? රයිට්. 1යි 2යි 3යි. එහෙනම් මෙන්න කොටස් හතරකට බෙදලා එක කොටසකට තරු කීයක් එනවද පුතේ? තරු වෙනවා 3ක්. එහෙනම් අපේ නිවැරදි පිළිතුර මෙන්න කාලක් දැක්වීමට රූප කීයක් එනම් පාට කරන්න වෙනවද අපිට? රූප 3ක් පාට කරන්න වෙනවා. එහෙනම් කාලක් කියන්නේ පුතේ හතරකට බෙදලා ඒකෙන් එක කොටසක් තමයි අපි කාලක් කියලා කියන්නේ. රයිට්. එහෙනම් අපි ඊළඟ ගැටලුවට යමු 5. ඒ සඳහා ගැලපෙන සංඛ්‍යාව තෝරන්න. එහෙනම් මෙන්න ඒ සඳහා ගැලපෙන සංඛ්‍යාව තෝරන්න කියලා තියෙනවා. බලමු අපි. මේක ඇතුළෙත් යම්කිසි රටාවක් තියෙනවා. ගොඩක් වෙලාවට මේවා එකතු කරලා එන්නේ නැත්නම් අඩු කරලා එන්නේ. ඔය වගේ රටාවල් කීපයක් තමයි තියෙන්නේ. බලමු මේ ගානට ආවෙනිකව මෙන්න මෙහෙම තමයි ඇවිල්ලා තින්නේ. 20යි 16යි. 20යි 16යි. 20යි 16යි තමයි තියෙන්නේ. 20යි 16යි එකතු කරාම පුතේ 36යි. හරි. එහෙනම් බලන්න 16යි 17යි එකතු කරාම පුතේ 33යි. එහෙනම් මෙන්න මේ සංඛ්‍යා දෙකක් එකතු වෙලා තමයි මෙන්න මේ කොටු දෙකට උඩින් තියෙන කොටුව හැදිලා තියෙන්නේ. මේ 16යි 17යි එකතු වුණාම 16යි 17යි තියෙන කොටුවට උඩින් තියෙන කොටුවට එන්න ඕන 16යි 17යි එකතුව. එහෙනම් බලමු අපි ඒටත් එන පිළිතුර. මේ දෙක එකතු කරනවා 36යි 33යි එකතු කරනවා 36යි 33යි එකතු කරාම මෙතන 6යි 6යි 3යි එකතු කරාම 9යි 3යි 3යි එකතු කරාම 6යි. එහෙනම් පුතේ පිළිතුර ලැබෙනවා අපිට 69යි කියලා. එහෙනම් මෙන්න මේ විදියට 36යි 33යි එකතු කරලා තියෙනවා මේ පැත්තක 6යි 3යි 9යි 3යි 3යි 6යි. එහෙනම් පිළිතුර 69 කියලා තියෙනවා. ඉතින් එහෙනම් ඕගොල්ලන්ට පුළුවන් මේක ප්‍රැක්ටිස් වෙනකොට මම ගාන කියලා දෙන්න කලින් වීඩියෝ එක නැවතුවා පෝස් කරා. පෝස් කරලා ඉවරලා අපිට පුළුවන්
මේ ගාන ලියාගෙන ගාන හදන්න පුළුවන් ගාන හදලා බලන්න ඔයාලා හදපු ගාන මං කියලා දෙන විදියත් එක්ක ගාන ඔයා නිවැරදිව හදලාද කියලා. රයිට්? එහෙනම් අපි ඊළඟ ගානට යමු. දී ඇති සංකේතවල වටිනාකම තේරුම්ගෙන අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. එහෙනම් පුතේ දීලා දිනවා මුලින් වෘත්ත දෙකක් නැත්නම් රවුම් දෙකක් දීලා දිනවා. රවුම් දෙකක් එකතු කරාම කොටුවකට සමානයිලු. ඊට පස්සේ ඒ කොටුව ත්‍රිකෝණයකින් බෙදුවාම පුතේ රවුමකට සමානයිලු. එහෙනම් අපෙන් අහනවා රවුම සඳහා රූපයේ අගය වන්නේ මෙම රවුමට. ඒ කියන්නේ මෙම රූපයේ අගය රවුමට එන්න ඕන පිළිතුර මොකක්ද කියලා අහනවා. එහෙනම් බලමු පුතේ අපි මෙන්න මෙතන උත්තර තුනක් දීලා තිනවා. අපි බලමු රවුමට 1 කියන එක අපි ආදේශ කරගෙන බලමු. අපි 4 මුලින් ආදේශ කරලා බලමුකෝ. පළවෙනි උත්තරේ 4 තියෙන්නේ. එහෙනම් රවුමට 4 එනවා නම් මෙන්න මෙතෙන්ට 4 මේ තින් මෙතන පුතේ හදලා මෙතෙන්ට 4 දැම්මා 4ට 4ක් එකතු වුණාම 8යි. රයිට්? 8 කියන එක පුතේ 8 කියන එක දැන් මෙතන පිළිතුර 8 ආවනම් එහෙනම් මෙන්න මෙතන කොටුවට එන්නත් උන පිළිතුර 8. එහෙනම් 8 බෙදීම පිළිතුර 4 වෙන්න එපා. රවුමකට ගියාගේ 4නේ. එහෙනම් පුතේ ත්‍රිකෝණයට එන්න ඕන 2 කියලා. ඒ විදිහට තමයි හදන්නේ. අපි බලමු 1 කියන එක දාලා බලමුකෝ. රයිට්. එහෙනම් රවුමට දැම්මා 1. 1ට 1ක් එකතු කරාම පුතේ 2යි. හරි 1ට 1ක් එකතු කරාම පුතේ 2යි. එහෙනම් කොටුවට 2 එන්නේ කොටුව මෙතන 2 ආවොතින් කොටුවට 2 ආවොත් පිළිතුර එන්න ඕන රවුමේ අගේ 1යි. එහෙනම් 2 2කින් බෙදුවොත් තමයි පුතේ 1 ලැබෙන්නේ. එහෙනම් 2 කියන්නේ කොටුවේ අගය ත්‍රිකෝණයේ අගයත් 2 වෙන්න පුළුවන්ද? 2 වෙන්න බෑ. එහෙනම් 1 කියන පිළිතුර වැරදි. අපි බලමු 2 කියන පිළිතුර. right. රවුමට 2 2යි 2යි 4 වෙනවා. එහෙනම් 2යි 2යි 4 වුණාම කොටුව 4 කියලා තමයි එන්නේ. right. එහෙනම් මෙතෙන්ට කොටුව 4 කියලා ආවොත් කොටුවට 4 කියලා ඇවිල්ලා පුතේ මෙන්න එහෙනම් මේ වෘත්තයට එන්න ඕන රවුමට එන්න ඕන 2. එහෙනම් මෙතෙන්ට කොටුව 4 ආවොත් 4 කීයෙන් බෙදුවද පුතේ 2 හැදෙන්නේ? 4 2කින් බෙදුවොත් එතකොටත් අන්න මෙන්න මේ ත්‍රිකෝණේ රවුමේ යගේ එක සමාන වෙනවා. එහෙනම් රවුමටත් 2 ඇවිල්ලා ත්‍රිකෝණයටත් 2 ඇවිල්ලා එහෙනම් 2 කියන පිළිතුර අපිට ගන්න බෑ. මොකද මේ හැඩතල වලට පුතේ වෙනස් අගයන් එන්න ඕන. එක සමාන පිළිතුරු වෙන්න බෑ. එහෙම ගත්තොත් අපේ නිවැරදි පිළිතුර 4 කියලා තමයි අපිට ගන්න පුළුවන්. එහෙනම් මෙන්න 4ට 4 එකතු කරාම පුතේ 8යි. එහෙනම් මෙතන කොටුවටත් අපි 8 පිළිතුර විදියට ගත්තා. මේ රවුමේ අගයත් අපි දැන් දන්නවා 4යි කියලා. එහෙනම් පුතේ 8 කීයෙන් බෙදුවොත් 14 හම්බෙන්නේ? 2කින්. අන්න එහෙනම් අපිට ත්‍රිකෝණයේ අගය 2යි කියලා පිළිතුර ලැබෙනවා. එහෙනම් අපි පළවෙනි ප්‍රශ්نين ආන්නේ රවුම මෙම රූපයේ අගය වන්නේ මෙම රූපයේ අගය එහෙනම් පිළිතුර ලැබෙන්නේ 4. එහෙනම් ඔයගොල්ලෝ විභාගෙදි මේ ගාන හදනකොට පුතේ මෙන්න මෙහෙම වෘත්තය ඇතුලේ කොටුව ඇතුලේ ත්‍රිකෝණය ඇතුලේ ඉලක්කම් යොදා ගන්න. ඒක ඉතාමත් පහසුයි. මොකද ඊළඟ ගානත් අහලා තියෙන්නේ පුතේ රවුම එකතු කිරීම ත්‍රිකෝණය එකතු කිරීම කොටුව. රවුම ත්‍රිකෝණය එකතු කිරීම කොටුව. මේ තුනේම එකතුව. එහෙනම් රවුමේ අගය අපි දන්නවා දැන් 4යි කියලා. එහෙනම් මෙතෙන්ට එනවා 4යි කියලා. ත්‍රිකෝණයේ අගය අපි දන්නවා 2යි කියලා. එහෙනම් මෙතෙන්ට එනවා 2යි කියලා. කොටුවේ අගය අපි දන්නවා 8යි කියලා. එහෙනම් අපි බලමු 4යි වෘත්තයේ අගය ත්‍රිකෝණයේ අගය 2යි 4ට 2ක් එකතු වුණාම 6යි 6ට ආපහු පුතේ කොටුවේ අගය එකතු වෙන්න ඕන 8ක්. එහෙනම් 8යි 6යි එකතු කරාම පුතේ පිළිතුර 14 කියලා තමයි අපිට ලැබෙන්නේ. එහෙනම් මෙන්න මේ තුන්වෙනි උත්තරය තමයි ඊළඟ ගානේ නිවැරදි පිළිතුර විදියට ලැබෙන්නේ. එහෙනම් 14 තමයි මෙන්න මේ උත්තරය තමයි අපේ නිවැරදි පිළිතුර. තුන්වෙනි පිළිතුර තමයි 7 වෙනි ගාන සඳහා නිවැරදි. right? හරි. එහෙනම් අපි බලමු ඊළඟ ගැටලුවට. ඊළඟ ගැටලුව A ළඟ රුපියල් 140ක් ඇත. B ළඟ එමෙන් දෙගුණයක් ඇත. B ගාව එමෙන් දෙගුණයක් ඇත. C ළඟ Aට වඩා භාගයක් අඩු වෙන්නේ නැත. තිදෙනා ළඟම ඇති මුදල කොපමණද? right. එහෙනම් මෙන්න මෙහෙම පැහැදිලිව අපිට හදන්න පුළුවන්. A ගාව තියෙනවා 140ක්. මේ තියෙන්නේ
B ගාව කොච්චරද තියෙන්නේ? B ළඟ තියෙන්නේ එමෙන් දෙගුණයක්. එහෙනම් A ගාව තියෙන වගේ දෙගුණයක් තියෙනවලු. එහෙනම් පුතේ 142කින් වැඩි කරාම 280ක් තමයි එන්නේ. එහෙනම් B වල තියෙනවා B ගාව 280ක්. C ළඟ තියෙනවලු Aට වඩා භාගයක් අඩුවෙන්. Aට වඩා භාගයක් අඩුවෙන් කියන්නේ A ගාව තියෙන මුදලෙන් භාගයක් තමයි පුතේ C ගාව තියෙන්නේ. එහෙනම් C ගාව තියෙනවා රුපියල් 70ක්. එහෙනම් මේ තුන එකතු කරාම බලමු බිඳුවයි අප තිදෙනා ළඟම ඇති මුදලනේ අහන්නේ. තිදෙනා ළඟම ඇති මුදල ගුවාම මේ තුන එකතු කරනවා. එහෙනම් බිඳුවයි එකතු කරාම බිඳුවම තමයි. එහෙනම් මෙන්න මෙහෙම එකතු කරමු. 4යි 8යි 12යි 12ට 7ක් එකතු වුනහම 19යි 19න් 9 එකක් ඉතිරි. එහෙනම් 2යි 1යි 3යි අර ඉතුරු වෙච්ච එක එකතු කරාම පුතේ 4යි. එහෙනම් මේ තුනම එකතු කරාම 490ක් තමයි පිළිතුර ලැබෙන්නේ. එහෙනම් අපේ නිවැරදි පිළිතුර රුපියල් 490. එහෙනම් පුතේ මේ ගාන හිතින් හදන්න එපා. හිතින් හදන්න යනවට වඩා ඉතාමත් ලේසි මෙන්න මේ විදිහට ලියලා හදන එක. මොකද අපි විභාගයේදී විභාගයක් ලියනකොට කොහොම කරත් අපි පොඩ්ඩක් කලබලකාරී වෙනවා. ඒක නිසා පුතේ මෙන්න මෙහෙම ලියන්න. ඒ ලියලා හදනකොට පුතේ අපිට වැරදීමේ සම්භාවිතාව ඉතාමත් අඩුයි. ඒ කියන්නේ වැරදීමේ සම්භාවිතාව කියන්නේ වරදින්න පුළුවන් හැකියාව ඉතාමත් අඩුයි. right. අපි ඊළඟ ගාන බලමු. අමල් පරිප්පු කිලෝ 2ක් මිලදී ගැනීම සඳහා වෙළඳ සැලකට යයි. එහි තිබුණේ ග්‍රෑම් 250 පැකට් පමණි. ඔහු මිලදීගත් පැකට් ගණන කීයද? එහෙනම් ඔන්න බලන්න පුතේ අමල් කිලෝ 2ක් ගන්න යනවා පරිප්පු. කඩේට ගියාම පුතේ 250 පැකට් තමයි දෙන්නේ. right. එහෙනම් මිලදීගත්තු පැකට් ගාන කීයද කියලා අහනවා. එහෙනම් මෙන්න මේ સિદ્ધාන්තය අපි දැනගෙන ඉන්න ඕන මේ ගාන හදන්න නම්. කිලෝ එකක් කියන්නේ පුතේ ග්‍රෑම් 1000ක්. මොකද මෙන්න මෙතන අමල් ගන්න ගියේ පරිප්පු කිලෝග්‍රෑම්. හැබැයි එයා ගත්තේ ග්‍රෑම් 250ක්. පැකට් වලින් තමයි ගත්තේ. එහෙනම් පුතේ මෙන්න මේ සම්බන්ධතාවය ගැන අපිට අවබෝධයක් තියෙන්න ඕන. කිලෝ එකට ග්‍රෑම් 1000යි. එහෙනම් ග්‍රෑම් 1000යි නම් ග්‍රෑම් 250 පැකට් කීයක් තියෙනවද පුතේ කිලෝ එකට? 250ට 250ක් එකතු වුනහම 500යි. 500ට තව 250ක් එකතු වුනහම 750යි. 750ට තව 250ක් එකතු වුනහම 1000යි. එහෙනම් පුතේ කිලෝ එකට තියෙනවා ග්‍රෑම් 250 පැකට් 4ක්. එහෙනම් අමල් ගන්නේ කිලෝ 2ක්. එහෙනම් කිලෝ එකට 4ක් නම් පුතේ කිලෝ 2ට එයා ගන්න ඕන පැකට් 8ක්. එහෙනම් මෙන්න නිවැරදි පිළිතුර. එහෙනම් මෙයා මිලදී ගන්න ඕන පරිප්පු කිලෝ 2ක් ගන්න නම් 250 පැකට් 8ක් මිලදී ගන්න ඕන. එහෙනම් 9 වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර 8 විදියට තමයි අපිට ලැබෙන්නේ. එහෙනම් අපි බලමු අන්තිම ප්‍රශ්නේ. අන්තිම ප්‍රශ්නේ බලමු. මේකේ ඒට ගැළපෙන සංඛ්‍යාව අහනවා. ඒට ගැළපෙන සංඛ්‍යාව අහනවා. බලමු මොකද්ද වෙන්නේ කියලා. ඒට ගැළපෙන සංඛ්‍යාව කීයද කියලා අහනවා. right. ඒට ගැළපෙන සංඛ්‍යාව කීයද? එහෙනම් අපිට දීලා දිනවා මෙන්න මේ විදියට 72 වැඩි කිරීම A. 72 A කියලා තියෙන්නේ මෙතන ඉලක්කම පුතේ. ඒ ඉලක්කම තමයි අපි තීරණය කරන්න ඕන. පිළිතුර අපිට ලැබෙනවා 360ක් කියලා. එහෙනම් 360ක් කියලා පිළිතුර ලැබෙනවා. එහෙනම් පුතේ බලන්න මෙන්න මේ A කියන තැන ලියලා තියෙන ඉලක්කමයි 2යි වැඩි කරාම පුතේ බිඳුව කියන එකක් එන්න ඕන. බිඳුව කියන්නේ මෙතන 2කින් වැඩි කරන්න තියෙන්නේ. එහෙනම් මේ 2යි මෙන්න මෙතන ලියන ඒට එන සංඛ්‍යාවයි වැඩි කරාම පුතේ බිඳුව. බිඳුව කියන්නේ පුතේ මෙතන එන්න ඕන 10 20 30 ඔන්න ඔය වගේ උත්තරයක්. එහෙනම් 10 ගුණාකාරයක් ආවොත් තමයි පුතේ 10 පිළිතුරට ආවොත් 10න් බිඳුවයි එකක් ඉතිරි කියලා අපි ඒක අනිත් පැත්තට අරන් යනවා. එහෙමනේ අපි තියාගන්නේ. right. එහෙනම්
මෙතන 10 එන්න නම් බලමු අපි දීලා තියෙන පිළිතුරු වලින් 4 නම් පිළිතුර දෙන්නේ 4 වරක් 2 8යි. එහෙනම් 4 කියන පිළිතුර ගැලපෙන්නේ නැහැ. එහෙනම් බලමු 3 දාලා 3 2කින් වැඩි කරාම 6යි. එහෙනම් 3 ගැලපෙන්නේ නැහැ. බලමු අවසාන උත්තරේ 5න් වැඩි කරන්න කියනවා. හරිනේ පුතේ 5 වරක් 2 10න් බිඳුව 1ක් ඉතිරි. එහෙනම් 5 7න් වැඩි කරාම 5 වරක් 7 35යි අර 1යි 36 කියලා තමයි ලැබෙන්නේ. එහෙනම් පුතේ අපිට මේක කාලය ඉතුරු කරගන්න මේක ගුණ කරන්නම අවශ්‍ය නැහැ. මේන 4න් වැඩි කරාම 4 වරක් 2 8යි මේ පිළිතුර කොහොමත් වැරදි. 3න් වැඩි කරාම 3 වරක් 2 6යි ඒ පිළිතුරත් වැරදි. එහෙනම් 5න් තමයි වැඩි කරන්න තින්නේ 5 වරක් 2 10න් බිඳුව. එහෙනම් මේක තමයි නිවැරදි පිළිතුර කියලා මේ අවස්ථාවෙම තීරණය කරන්න පුළුවන්. right? එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අද අපේ පාඩම් මාලාවේ ප්‍රශ්න 10 කතා කරලා ඉවර වුණේ. එහෙනම් මේ ප්‍රශ්න 10 ඇතුලේ ඕගොල්ලෝ හදන්න මේ ප්‍රශ්න ටික හදන්න කොලයක ලියලා හදන්න පටන් ගන්න. එහෙම හදලා මොනවා හරි යම්කිසි ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාන්න. දෙමව්පියෝ මේක බලන්නේ තාමත් පූර්ණ අධීක්ෂණයක් යටතේ තමන්ගේ දුව පුතාට මේක නරඹන්න දෙන්න. මේ වගේ වීඩියෝ මාලාවන් හැම සතියක් පාසාම ගණිත ගැටලු निराකරණය කර ගැනීම සම්බන්ධව අපි වීඩියෝ මාලාවල් සූදානම් කරලා තින්නේ. සෑම සතියක් පාසාම අපි වීඩියෝ මාලාවක් මේ විදිහට ඕගොල්ලන්ට මුදා හරිනවා. ඉතින් මේකෙන් ඕගොල්ලෝ ශිෂ්‍යත්වයට එන ගණිත ගැටලු විසඳා ගන්න ප්‍රයෝජනවත් වෙයි කියලා මම බොහොම විශ්වාසයෙන් සිතනවා. ඉතින් බලමු ඕගොල්ලෝ මොනවා හරි ගැටලු තියෙනවා නම් ඕගොල්ලන් සාකච්ඡා කරන්න. මේ වීඩියෝ මාලාවෙන් උපරිම ප්‍රයෝජනේ ගනී කියලා මම විශ්වාස කරනවා. ඉතින් සියලු දෙනාටම සුබ දවසක්. නැවත අපි සතියකින් මේ වගේ වීඩියෝ මාලාවක් නරඹමු. මේ වීඩියෝ මාලාවේ තියෙන මොනවා හරි ගැටලු ලබන සතියේ ඇතුළත ඕගොල්ලෝ කමෙන්ට් කරලා තිබුණොත් අපි ලබන සතිය ඇතුලේ හැකියාවක් තිබුණොත් ඕගොල්ලෝ දාපු කමෙන්ට් වලට මම පිළිතුරු දෙන්නම්. මොනවා හරි ගණිත ගැටලු විසඳා ගැනීමේ අපහසුතාවයක් තිබුණොත් ඒවට පිළිතුරු දෙන්න මම සූදානම්ව සිටිනවා. එහෙනම් සියලු දෙනාටම ආරාධනා කරනවා ලබන සතියේ maths A+ නාලිකාවත් එක්ක එකතු වෙලා 3 4 5 ශ්‍රේණි සඳහා තියෙන ගණිත ගැටලු සෑදීමේ වැඩසටහන් මාලාවට එකතු වෙන්න කියලා.